ආයුබෝවන් මිථුන ලග්නය මිථුන ලග්න හිමියනි 2026 වසර උදා වෙන්නේ ඔබේ ජන්ම පත්‍රයට අනුව ලග්නාධිපති වන්නේ බුධ රවි සිකුරු සහ කුජ සමග යෝග වී 7 වෙන්නේද ගුරු වක්‍ර වී ලග්නයේද කේතු 3 වෙන්නේද රාහු 9 වෙන්නේද සෙනසුරු 10 වෙන්නේද සඳු 12 වෙන්නේද සිටමින් ආරම්භ වෙන 2026 වසර මිථුන ලග්න ඔබට අභියෝගාත්මක වසරක් වෙනවා. මිථුන ලග්න හිමියනි ඔබේ ආදායම් තත්ත්වය ඔබට ලැබෙන ධනය 2026 වසර තුල යම් ආකාරයෙන් ඔබට මුදල් ලැබෙන්න පුළුවන්. ඒ වගේම 2026 6/2 සිදුවන ගුරුමාරුවෙන් පස්සේ ඔබේ ලැබීම් පැත්ත තරමක් බලවත් වෙන්න පුළුවන්. වැඩිවෙන් ඔබට ලැබෙන්න පුළුවන්. මිථුන ලග්න හිමියනි 2026 වසර තුල කොයි ආකාරයෙන් ඔබට මුදල් ලැබුණත් ඔබ ඉපීම් කළත් හැබැයි 2026 වසර තුල ඔබට මේ ලැබෙන මුදල් ඉතිරි කර ගැනීමට නම් තරමක් අපහසු වෙනවා. ඒවා වේදන් යෑම සඳහා අනපේක්ෂිත අවස්ථා ඇති වෙන්න පුළුවන්. අනපේක්ෂිත කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හම්බ කරන දේවල් ඒ සඳහා වේදන් යන්න පුළුවන්. ඒ නිසා 2026 වසර තුල මිථුන ලග්න ඔබ හොඳ මූල්‍ය කළමනාකරණයකින් යුක්තව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මිථුන ලග්න ඔබ රැකියාවක් කළත් වෙළඳ ව්‍යාපාරයක් කළත් මේ තමන්ගේ රැකියාව තුළ කොපමණ වෙහෙස මහන්සි වී වැඩ කළත් ඔබට ඇගීමක් ප්‍රශංසාවක් නොලැබෙන වසරක් ලෙස 2026 වසර පෙන්වා දෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කිරීමේදී ඔබේ රැකියාව වෙනුවෙන් ඔබ කොපමණ වෙහෙස මහන්සි වී වුණත් කැපකිරීම කළත් ඔබේ ආයතන ප්‍රධානියාගෙන් ඔබට ප්‍රශංසාවක් ඇගීමක් නම් මේ වසරේ ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට ආයතන ප්‍රධානියාගෙන් දෝෂ දර්ශන එල්ල වෙන්න පුළුවන්. ඔබේ අඩුපාඩු දකිමින් ඔබව දෝෂ දර්ශනයට ලක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. ඔබේ රැකියාව තුළ රාජකාරී කිරීමේදී වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න. වෙළඳ ව්‍යාපාරයක් කරන ගියත් පාරිභෝගිකයන් සමග කටයුතු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම තුළ මේ ඇතිවන අභියෝගාත්මක තත්ත්වයන් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඔබ සතුව තියෙනවා. ඔබේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේදී 2026 වසර ගෘහ ජීවිතයේ තුල සතුට සැනසීම ප්‍රීතිය තරමක් අඩු වසරක් ලෙස මෙම වසර පෙන්වා දෙන්න පුළුවන්. 2026 වසරේ මිථුන ලග්න හිමියනි ඔබේ සහකාරය හෝ සහකාරියට පැවරෙන රාජකාරී කටයුතු නිසා නොයෙකුත් කටයුතු නිසා තරමක් අවුල් සහගත තත්වයකින් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඔබේ නිවස තුල සතුට ප්‍රීතිය තරමක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මෙතෙක් කරගෙන ආපු කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙච්ච ආකාරයේ ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒවා ප්‍රමාද වීම වලට ලක් වෙන්න පුළුවන්. ඔබේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අධික ලෙස වෙහෙස මහන්සි වී කටයුතු කළ යුතු වසරක් ලෙස 2026 වසර පෙන්වා දෙන්න පුළුවන්. මෙම වසරේ ඔබ ආගම දහමට වගේම වැඩිහිටියන් පිළිබඳව එතරම් විශ්වාසයකින් කටයුතු නොකරන වසරක් වෙනවා. ඔබ නිතරම කලකිරුණු ස්වභාවයෙන් කටයුතු කරන වසරක් වගේම ඔබ අසාධාරණයට ලක්වීමේදී ඔබ නොබියව අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වීමට හිතෙන සිත් ඇති වෙන වසරක් ලෙස මෙම වසර පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ හරහා විවිධ අවුල් සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉතා ඉවසීමෙන් හා
කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුම වසරක් ලෙස මෙම 2026 වසර ඔබට මතක් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මෙම වසරේ ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ඔබේ ශරීර සෞඛ්‍යය පිළිබඳව. මේ වසරේ මූත්‍රා ආශ්‍රිත ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. වකුගඩු ආශ්‍රිත අසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. වෛරස් ආසාදන නිසා විවිධ රෝගී තත්ත්වයන් වලට ඔබ ලක් වෙලා ඒ හරහා ඔබව පීඩාවට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ සැලකිල්ලෙන් කටයුතු කරන්න. මිතුන ලග්න හිමියනි 2026 වසර පොදුවේ අපි සැලකීමේදී ඔබට අභියෝගාත්මක වසරක් වගේම ඔබ ඊතා කල්පනාවෙන් හා ඉවසීම ප්‍රගුණ කළ යුතුම වසරක් ලෙස 2026 වසර පෙන්වා දෙන්න පුළුවන්. ඔබ ඒ ආකාරයෙන් කටයුතු කළොත් ඔබට මෙම වසර ජයග්‍රහී වසරක් බවට පත් කර ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.